ආසියානු මානව හිමිකම් කොමිසම සහ නීති ආධිපත්‍ය පිළිබඳව වන ආයතනය එකතුවගෙන එන අධ්‍යාපනික වැඩසටහන් මාලාවේ තුන්වෙනි වැඩසටහනත් සමග පසුගිය සතියේ අපි කතා කරා 1962 ශ්‍රී ලංකාවේ සිදු වූ හමුදා කුමන්ත්‍රණය පිළිබඳව ඒ පිළිබඳව කතා කරමින් ලංකා විවස්ථාව කිනම් ආකාරයකට 1973 විවස්ථාව සැකසෙන්නේ පසුබිම් වුණේ කියන කාරණාව ඒ පිළිබඳ සාකච්ඡාවේදී යමෙකුට හැඟී යන්න පුළුවන්. ඇත්තටම 1962 සිද්ධ වෙච්ච හමුදා කුමන්ත්‍රණය පමණක්ද එහෙම නැත්නම් ජේ.ආර්. ජයවර්ධනගේ එම උත්සාහයන් පමණක්ද මෙම 1973 දී නිර්මාණය වුණු විවස්ථාවට හේතුුනේ කියන කාරණේ. ඒ නිසාම අපි අද කල්පනා කරා එම හමුදා කුමන්ත්‍රණයේ ඔරිජින් එක කොතනද තිබෙන්නේ? එහෙම නැත්නම් එම හමුදා කුමන්ත්‍රණයේ ආරම්භය කොතනද තිබේ කියන කාරණය සාකච්ඡා කරන්නට. ඒ සඳහා සුපුරුදු පරිදි අද අපිත් එක්ක එකතු වෙනවා ආසියානු මානව හිමිකම් කොමිසමේ වැඩසටහන් සහ ප්‍රතිපත්ති පිළිබඳ අධ්‍යක්ෂක නීතිඥ බැසිල් ප්‍රනාන්දු මහත්මයා. ආයුබෝවන් ඔබට. ආයුබෝවන්. නීතිඥතුමනි, අපි අද කතා කරොත් කොහොමද අර අපි පසුගිය සතියේ කතා කරපු හමුදා කුමන්ත්‍රණයට අවශ්‍ය වෙන සමාජීය පසුබිම එම කාලයට පෙර ආරම්භ වෙන්නේ කියන කාරණය මම හිතන්නේ අපේ ප්‍රේක්ෂකයන්ට වැදගත් වෙයි. අපි එතනින් අද සාකච්ඡාව ආරම්භ කරමු. අපි බොහොම මේ රසවත් කතාවක් දේශ බලමිනු ඉන්නේ. ඒ කතාවෙන් ඇත්තටම කියවනදී අපි කාටත් ඊටාම නීරස වෙන්න පුළුවන්. ඊටාම තිත්ත වෙන්න පුළුවන්. නමුත් සමාජයේ දෙයක් ඇති වෙන දේවල් එහෙම වුණේ කොහොමද කියලා බලන එක ඒක ඇතුලේ වැඩි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. නිකම් පොතක් කියවලා ලැබෙනවට අවබෝධයට වැඩි. ව්‍යවස්ථාව උඩින් අරගෙන බලපුවාම තියෙන එකයි. නමුත් ඒකට පසුබිම් වුණු හේතු. සාමාන්‍යයෙන් ව්‍යවස්ථා සම්ප්‍රදාය හදන්නේ නීතිය වඩා ශක්තිමත් කරා. නමුත් ලංකාවේ සිද්ධ වෙන්නේ ඒකේ අනිත් පැත්ත. නීතිය හදන්න නෙවෙයි නීතිය කඩන්න ව්‍යවස්ථාවක් හදන. නීතිය බලවත් කරන්න නෙමෙයි නීතිය දුර්වල කරන්න ව්‍යවස්ථාවක් හදන. ඒකේ ප්‍රතිඵල ලැබෙන්න ටිකක් කල් යනවා. ඒ ප්‍රතිඵල අද අපි භුක්ති විඳිනවා. මේ ව්‍යවස්ථාව දිහා බලද්දී අපි දැක්කා මේ ව්‍යවස්ථාවේ අවශ්‍යතාවයක් තිබුණා එක්තරා සමාජ කණ්ඩායමකට, සමාජ උපපන්තියකට හෝ කුලකයකට ලංකාවේ නීතිය තරවීම ඒගොල්ලන්ට බාධකයක්. ඒගොල්ලෝ ඉෂ්ට කරගන්න තියෙන අරමුණු ඉෂ්ට කරගන්න බාධකයක්. ඒ නිසා මේක සර බාල කරන්න ඕනේ. මේක ඉස්සෙල්ලා දුර්වල කරන්න ඕනේ. නමුත් යමක් දුර්වල කරන්න පටන් ගත්තාම ඒ දුර්වල වීම පාලනය කරන්න ඒක කරපු කෙනාටත් බෑ. ඒක ස්වභාවයෙන්ම තව දුර්වල වෙනවා. ඒක තමයි 78 ව්‍යවස්ථාව ඇතුලේ කරන්න හදපු දේ. තරමක් දුරට ස්ථාවර කරලා තිබිච්ච නීතිය මත පාලනය කියන එක. එහෙම නැත්නම් නීති ආධිපත්‍ය කියන එක බලය අඩු කරලා දාන්න. ඒකේ ශක්තිය කඩලා දාන්න. අවශ්‍ය වුණා එක්තරා ඒ වෙලාව වෙනකොට පක්ෂයක් නියෝජනය කරපු පන්තියකට ජයවර්ධන මහත්තයා පටේට එකතු වෙච්ච එක්තරා කණ්ඩායමක් හිටියා. ඒ කණ්ඩායම දැක්කා නීතිය තර්ජනයක් හැටියට. අපි ගත්තාම එංගලන්තයේ ඒකත් මේ වගේම රාජ්‍ය පෙළපත උඩ දැන් මේ රජිනි මැරලා ගියා මේ දවස්වල කතා වෙනකොට ඒක පිටිපස්සට ගියොත් දැන් ඔය ඉන්න චාල්ස් කුමාරයා කියලා පත් වෙන කෙනාගේ මුල් චාල්ස් පළවෙනි චාල්ස් රජතුමා එයාගේ බෙල්ල කපලා මිනිස්සු අයින් කරපු කෙනෙක්. ඒකට හේතුව එයා විරුද්ධ වුණා පාර්ලිමේන්තුව බලවත් වෙනවා. මිනිස්සුන්ට වැඩි ශක්තියක් ඇති වෙනවා. මිනිස්සු අවසානෙට සංවිධානය වෙලා කැරලි ගහලා එංගලන්තයේ සිද්ධ වෙච්ච ලොකුම විප්ලවයේ සිද්ධ වුණා අවසානෙට දෙයියන්සේ රජුරුවන්ව සලකපු රටේ රජුරුවන්ගේ බෙල්ල කපලා දාන තත්ත්වෙට ඒක වර්ධනය වුණා. ඒ මාර්ගයෙන් මිනිස්සු තමුන් ශක්තිමත් වෙලා පාලකයන්ට කිව්වා
අපි වැඩි ගැඹුරු සම්බන්ධයකට අපිට කරු කරන රාජ්‍ය ක්‍රමයක්. ඉස්සර කොහොම යටහත් පාත් වෙලා ඔළුව නමාගෙන උඩ ඇඳුමක්වත් අඳින්නේ නැතුව තුවායක් කරේ දාගෙන හතරට නැමිලා මේගොල්ලන්ට කතා කරන කට්ටිය දැන් එක සමාන විදිහට අඳින්න පටන් අරන් කලිසම් කෝටුත් අඳිනවා ගන්න අරගෙන ඉංග්‍රීසිත් කතා කරන්න පටන් අරන් සිංහලෙන් කතා කරනකොටත් ඒගොල්ලෝ තමුන්ගේ බය නැතුව ඉස්සර සිංහලෙන් කතා කරන්න බයක් තිබුණා නම් ඒවා නැතුව කෙලින්ම සිංහලෙන් කතා කරන තැන් දෙමළෙන් කතා කරන තැන් දැන් මේ විදිහට මේ මිනිස්සු ප්‍රකාශයට තමුන්ගේ ශක්තිය ප්‍රකාශයටපත් කරන්න අරන් තියෙනවා. ඒක කොච්චර දුරකට ගියාද කිව්වොත් 1956 දී ඒ කාලේදී සර්ව බලධාරීයි කියලා හිතාගත්ත එකම දේශපාලන පක්ෂය හැටියට තිබිච්ච එක්සත් ජාතික පක්ෂය තම බලවත් විදිහට පරාජය කෙරුවා. සමාජ පරිවර්තනයක් මේ රටේ වේගන යනවා. ඒකෙන් මේ අපි කණ්ඩායමකට අවාසි වෙනවා. මේක නතර කරමු කියන එකද අපි දැක්කා. අපි කතා කරුවා 62 කුමන්ත්‍රණය සිද්ධ කරන්න හදපු හැටි. ඊට පස්සේ ලංකාවේ ව්‍යවස්ථාව මාර්ගයෙන් නීතිය දුර්වල කරන උත්සාහය. දැන් ප්‍රශ්න ඇති වෙන්නේ මේ කණ්ඩායම කවුද? ඒගොල්ලෝ හැදුනේ කොහොමද? ඒ කාලේ ඒගොල්ලෝ කල්පනා කරුවේ ලංකාව රටක් හැටියට නෙමෙයි. ලංකාව කල්පනා කරුවේ ක්ලබ් එකක් හැටියට. ඒ ක්ලබ් එකේ අයිතිකාරයෝ තමයි අර ඉහළ කියලා හිතලා ඒ හිටපු කණ්ඩායම. ඒගොල්ලන්ට ඉංග්‍රීසියෙන් කිව්ව එලීට් කියලා. 1915 බ්‍රිතාන්‍යය බලය ගත්තට පස්සේ ඒගොල්ලෝ නොයෙක් වැඩ කරන්න පටන් ගත්තා රට ඇතුළේ. මූලික වශයෙන් ඒගොල්ලන්ගේ ලාභෙට. නමුත් ඒකේ වක්‍රාකාරයකට ඒකට රටට ප්‍රතිලාභයක් ලැබුණා. මේ සියල්ල පරිපාලනය කර ගැනීම සඳහා විශාල ප්‍රමාණයක රැකියාව වර්ධනයක් ඇති වුණ අලුතෙන් රැකියාව. දැන් මෙහිම තෝරාගත්ත අයට ඒගොල්ලන්ගෙන් පඩියක් ලැබුණා. බ්‍රිතාන්‍යයන් ඒ පඩි ක්‍රමය ඇති කිරීම. එතන මේ පඩි ගත්ත අය අතර එක්තරා බලයක් වර්ධනය වීම පටන් ගන්නවා. ඒගොල්ලන්ට ලැබුණු පඩිවල් වලින් ඒගොල්ලෝ සමහර අය ඉඩම් ගත්තා. සුළුවෙන් වෙන්න පුළුවන් සමහර අය. ඒ වගේම මෙහෙම පරිපාලනයක් හැදීගෙන යනකොට ටික කාලයකදී අවශ්‍ය වෙනවා වඩා වැඩි වගකීමක් ඇති අය. ඒගොල්ලන්ව පුහුණු කරගන්න අවශ්‍යයි. පුහුණු කරගත්තට පස්සේ ඔවුන්ට වැඩි සමාජ බලයක් අයිති වෙනවා. ඒ වගේම වැඩි වේතනයක් අයිති වෙනවා. දැන් මේ කණ්ඩායම පළල් වුණා. ඒ අය වෙනුවෙන් මිෂනාරිවරුන්ගේ ආධාරය ඇතුව ඉස්කෝල හදාගත්තා. ප්‍රධාන පෙළේ ඉස්කෝල සෙන්ට් තෝමස් කොලෙජ් වගේ තැන් ට්‍රිනිටි කොලෙජ් වගේ තැන්. එතකොට මෙතන මේ අලුතෙන් අධ්‍යාපනයක් වැඩි අධ්‍යාපනයක් තියෙන කණ්ඩායමක් රටෙන් ඇති වෙනවා. ඒ ඇති වෙන්නේ ඒකට වියදමක් දරන්න පුළුවන් කණ්ඩායම අතින්. ඊටත් එහා ගිහිල්ලා අධ්‍යාපන පහසුකම් පළල් වෙනකොට මේ අයව පිටරට අරින්න. ඒ විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා මේ සාමාන්‍ය උපාධියක් ගත්තේ. ඒ කාලේ හරියට දේවත්වයටපත් වෙලා ආවා වගේ තමයි එක උපාධියක් අරන් ආපුවම අද හැමතැනම ආය උපාධි ගන්නවා. ඒ කාලේ කොහේට හරි ගිහලා උපාධියක් අරන් ආපුවම ඒගොල්ලෝ හිතේ දේවත්වය වගේ ඉන්න කට්ටිය කියලා. ඒක එහෙම හැදුවා. මානසික වශයෙන් හැදුවා. හදලා දැන් මේ ආයත වැඩි තනතුරු ලොකු තනතුරු පඩි ලැබෙනවා. ඒකත් එක්කම මේ කණ්ඩායම තමුන්ව එක පන්තියක් හැටියට සලකන්න පටන් ගන්නවා. අපේ පවුල් ටිකක් ඉන්නවා. බලවත් පවුල්. මේ අය තමයි වැදගත් පවුල්. ඒගොල්ලන්ට වෙනම ක්ලබ් තියෙනවා.
1962 කුමන්ත්‍රණය සිද්ධ වුණේ එක ක්ලබ් එකක කියලා. ඒ නඩුවේදී ඒ සාකච්ඡාවල් සිද්ධ වුණේ කුමන්ත්‍රණය කියන්නේ. මේ කුමන්ත්‍රණ නඩුවේදී ඉතර වුණා. ඒගොල්ලන්ගම තියෙන උප සංස්කෘතියක් හැදෙනවා. ඉංග්‍රීසි කතා කරන ගෙවල් වල කෑම ගන්න විදිය පවා මාර්ටින් වික්‍රමසිංහගේ නවකතාවල කාරී ඒක විස්තර වෙනවා. දැන් මේ කණ්ඩායම තුලින් තමයි බලවත් අය ඇති වෙන්නේ. දැන් ඊට පස්සේ අග කාලෙට වෙනකොට සුද්දන්ගේ කාලේ විශේෂයෙන්ම 1931 ඩොනමෝර් ප්‍රතිසංස්කරණත් එක්ක මැතිවරණ ආදියට ඉදිරිපත් වෙලා රටේ മന്ത്രിවරු ආදී අය වෙන්න අවස්ථාවල් ඇති වෙනවා. නමුත් මේ අවස්ථාව ප්‍රයෝජන ගන්න පුළුවන් කාටද? ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් ඒ කාලේ සමාජයේ කැපී පෙනිච්ච ඔය කණ්ඩායමේ අය විතරයි. වෙන කෙනෙක්ව ඡන්දයකට දැම්මොත් මේ මිනිහව ගණන් ගන්නවත් ඒ කාලේ තිබුණු සමාජ වෙනස ඒ තරම්. ඔය කණ්ඩායම ඇතුලේ නෙවෙයි නම් ඉන්සුම ගණන් ගන්නවත් නැහැ. එතකොට ඒ පළාතේ ලොකු පවුල පළව්වක් හරි මොනවා හරි කියලා ඒ වතු කරේ මෙහා කර හිටපු ඩී.එස්. සේනානායකලා එස්.ඩබ්ලිව්. බණ්ඩාරනායකගේ තාත්තා සොලමන් ඩයස් බණ්ඩාරනායකගේ ඔය වගේ කණ්ඩායම් වල ඇති වෙච්ච ඔබේසේකර පවුල ඔය වගේ පවුල් ගණනක් ඇති වුණා. ඒ අය අතරින් තමයි මිනිස්සු දන්නේ කවුරු හරි ඡන්දයක් දෙන්න තරම් කෙනෙක්. ප්‍රසිද්ධ මහත්තයා මේ සොලමන් ඩයස් බණ්ඩාරනායක මහත්තයා ලියපු පොතේ සඳහන් වෙනවා නේද මේ ඔවුන් සහ බ්‍රිතාන්‍ය ජාතිකයන් අතර කොච්චර සම්බන්ධයක් තිබ්බද ඒ ගනුදෙනුවේ ස්වභාවය මොකක්ද වැනි කාරණා මම හිතන්නේ ඒවත් වැදගත් වුණා නේද පසුකාලීනව මේ උන් දේශපාලන පිවිසීම සහ එවැනි කාරණා සඳහා. ඔය හුඟක් වැදගත් හොඳ ප්‍රශ්නයක්. සොලමන් ඩයස් බණ්ඩාරනායක මහත්මයා ලියපු පොතේ නම තමයි Remembered Yesterdays කියලා. ඒ කියන්නේ මතකයේ ඇති ඊයේ දිනයන්. ඒ කියන්නේ ඉස්සෙල්ලා ජීවත් වෙච්ච කාලේ එයාගේ ජීවිත කාලේ එයා වයසට යනකොට ආපහු බලලා එයා ලියන්න ගත්තා එයාගේ මතකේ. දැන් ඒක හරිය පුදුම හිතෙන පොතක්. ඒකේ කොයිම තැනකවත් මේ කිසිම ලංකාවේ මිනිස්සෙකුට හොඳ කීමක්වත් ඒ වගේ දේවල් නෙමෙයි පොතේ තියෙන්නේ. පොතේ තියෙන්නේ එකක් අස්සයෝ ගැන. ඒ කියන්නේ ඒ කාලේ කාර් තිබුණේ නැහනේ. ඒ කාලේ ගමනාගමනය තිබුණේ වැඩි හරියක් අස්සයන්ගේ පිට. ඒතකොට සුද්දෝ අස්සයන්ට බොහෝම කැමති මිනිස්සු. ඒගොල්ලන්ගේ රටවල් වල පුරුදු වෙලා හමුදාවල් වල හැමතැනම. එතකොට මෙයාගේ එක වැඩක් වුණේ මේ අස්සයන්ගේ හොඳ පෙඩිග්‍රීස් කියලා කියන්නේ ඒගොල්ලන්ගේ මේ පැටිකිරිය බලලා හොඳ වර්ග අරගෙන ඇවිල්ලා ඒවා ලංකාවේ හදනවා. හදලා ඒවුන් විකුණනවා සුද්දන්. ඒක මේ හිතවත්කම් වර්ධනය කර ගැනීමේ ඉතාම හොඳ ක්‍රමයක්. ඒක එකක් එයාගේ තිබිච්ච එක ධන උපායන මාර්ග. දෙවැනි එක තමයි බල්ලෝ හදන එක. ඔය බල්ලෝ පිළිබඳව බොහොම දිගට තියෙනවා ඒ පොතේ. ඒකත් අර වගේමයි. සුද්දෝ බල්ලන්ට කැපති. ඒ මිනිසුන්ට බල්ලෝ හොඳ වර්ගයේ බල්ලෝ හදලා ඒ බල්ලෝ විකුණන එක දෙවෙනි කාරණාව. තුන්වෙනි කාරණාව උනේ මේ ලංකාවේ තිබුණු හොඳම වර්ගයේ විස්කි හා ඉහළ බ්‍රැන්ඩි ඒ වගේ තිබුණු මධ්‍ය පාන තිබිච්ච ගෙදර තමයි මේ ඔය සොලමන් ඩයස් බණ්ඩාරනායකගේ ගෙදර. දැන් මේකේ තේරුම මොකක්ද? මේකත් අර පිට රටේ ඉඳලා වැඩ කරන සුද්දෝ
හමු වෙන තැන් අවශ්‍ය වෙනවා. ඒතර මේක ඉතා කිට්ටු සම්බන්ධකම් හදා ගැනීම ඉතාම හොඳ ක්‍රමයක්. මේ විදිහට ඔය පවුල් වල සඳහාම ඔය ලොකු පවුල් වල සඳහාම හැදිච්ච සංස්කෘතියක් හදාගෙන තිබුණා කිට්ටු සම්බන්ධකම් හදාගන්න සුදුත් එක්ක. ඒකත් එක්ක දැන් සොලමන් ඩස් බණ්ඩාරනායක මහත්මයා කියනවා පොතේ සුද්දෝ කියන්නේ කලගුණ දන්න જાතියක් කියලා. ඒ කියන්නේ එයා කෙලිම කියනවා ඔය කවුරු හරි සුද්දන් එක්ක සම්බන්ධකම් හදාගත්තේ ඒගොල්ලන්ගේ පරණම මුත්තා. බණ්ඩාරනායක පවුලේ පරණම මුත්තා ඒ කාලෙම 1823 අතර වගේ කාලෙදිම මේ සම්බන්ධකම් හදාගෙන තිබුණා. ඒ සම්බන්ධකම් වලින් ටිකෙන් ටික ඔවුන්ට ඉඩම් ලැබුණා. ඒ කාලේ ඔය විශාල වශයෙන් රාජ්‍ය ඉඩම් පැවතිච්ච කාලයක්. ඒතකොට සුද්දෝ තමුන්ට යම් විද්‍ය වලින් ආධාර කරපු අයට ඉඩම් දුන්නා. ඒතර මේ අය ඉඩම් හිමියන් බවට පත් වුණා. ඒ වගේම රටේ අලුත් කර්මාන්ත ආදී සිද්ධ වෙනකොට ඒවා ගැනත් වැඩිපුර දැනීමක් තිබුණේ මේ කණ්ඩායම. ඒකෝර අපි දකිනවා අරක්කු වෙනදාම ඇතිවීම ඒ වගේ දේවල් ඒ වලදී වැඩි ප්‍රයෝජනයක් අරගෙන ව්‍යාපාරවල දෙන්න පුළුවන්කම තිබුණා. මෙහෙම තමයි මේ කණ්ඩායම ඇති වුණේ. ඒ කණ්ඩායමට අලුත් කණ්ඩායම් අලුත් අය එකතු වුණා පුද්ගලිකව. ඒගොල්ලන්ගේ බලය ටිකක් දියුණු කර ගැනීම තුලින් එක්ක මුදල් උපයා ගැනීම තුලින් විශේෂයෙන්ම අරක්කු වගේ දේවල් රා අරක්කු ඒ වගේ දේවල් හා වෙළඳාම් ධර්ම අභ්‍යන්තර වෙළඳාම් ඒවෙන් ඇතිවෙච්ච අය මේකට තව රින්ගුවක් වහු වෙනවා. කොහොමුණත් මේ කණ්ඩායම තමුන්ව සැලකුවේ විශේෂ අයයි. ඒ අයගේ පුතු තමයි වෘත්තීකයන් බවට බලවත් වෘත්තීකයන් බවට පත් වුණා. නීතිඥයන්ගෙන් විශාල ප්‍රමාණයක් මේ කණ්ඩායම. එතකොට අලුතෙන් සුද්දන්ගෙන් පිට විනිශ්චයකාරවරුන් පත් කරගනිද්දී ඒ වලටත් තේරුනේ මේ පවුල් වලින්ම ආපු අය. ඒ සඳහා අවශ්‍ය වෙන අධ්‍යාපනය උන් ලබාගෙන තිබුණා. එතකොට පොලිසියේ ඉහළ නිලධාරී ඒගොල්ලෝ ඒ වගේ හැම ඉහළ තනතුරු නිලධාරීන් අතර ඉහළ තනතුරු වැටුනේ මේ කණ්ඩායම ඇතුළේ. මේ නිසා තමයි 56න් පස්සේ කාල පරිච්ඡේදයේ මේ අය අතර එක කතාවක් තිබුණේ. දැන් මේ ඉස්සර පොල් කඩපුන්ගේ පුතුයි මාළු අල්ලපුන්ගේ පුතුයි ඔය කුලි වැඩ කරපුන්ගේ පුතුයි උනුත් මේ අපේම තනතුරු වලට ඇවිල්ලා ඕකෙන් තමයි ඔක්කොම මේ ආරවුල් වෙන්නේ කියලා. අපිට තිබුණු අපේ අතර තිබිච්ච සංස්කෘතිය මේගොල්ලන් අතර නැහැ. අපි වර බ්‍රිතාන්‍ය ඉස්කෝලවල වල හදපු එක්තරා සදාචාර පද්ධතියකට අපි අනුගත වුණා. එතකොට අපිට යම් නීතිඥයෙකුට යම් ගැටලුවක් ඇති වුණොත් අපි පොලිසියත් එක්ක නම් බා කවුන්සිල් එකෙන් කෙලින්ම කතා කරනවා IGP. IGP ට කතා කරනකොට IGP අර බා කවුන්සිල් එකේ ප්‍රෙසිඩන්ට් උයි එකම පන්තියක එකම ඉස්කෝලේක එක තැනකට ගියාය. ඉතින් ඒගොල්ලන්ට පුළුවන්කම තිබුණා. ඒගොල්ලෝ පස්සේ කිව්වා අපිට පුළුවන්කම තිබුණා ඕන ප්‍රශ්නයක් විසඳගන්න එක්කෙනෙක්ට කතා කරන්න. දැන් මේක නැති වෙගෙන යනවා. එතකොට මේ කණ්ඩායමේ ප්‍රභවය ඒකයි. දැන් ඔබතුමා පැහැදිලි කරගෙන ආපු ආකාරයට අපිට පැහැදිලි වුණා බ්‍රිතාන්‍යයන් 1815 පස්සේ බ්‍රිතාන්‍යයන්ගෙන් පසු ශ්‍රී ලංකානු පුරවැසියන්ගෙන් බ්‍රිතාන්‍ය දෙවන පරම්පරාවක් නිර්මාණය වුණා කියන කාරණය. එතකොට ඔවුන් ඇයි බ්‍රිතාන්‍යයන්ගෙන් ආభాෂය ලබාගත්ත බ්‍රිතාන්‍ය වගේ නීති ආධිපත්‍යයට ඉඩ නොදී තමන්ගේ එක අර ඔබතුමා පැහැදිලි කරපු ආකාරයට ක්ලබ් එකට අවශ්‍ය විදිහට රටේ පාලනය ගෙනියන්න උත්සාහ කරේ සහ ඔවුන් ඇයි බ්‍රිතාන්‍යයන්ගෙන් උගත්තේ මේ දේවල් ලංකාවේ භාවිතයට නොගත්තේ මම කියන්නේ ලංකාවේ අගාධයට ඇයි තමන්ගේ ඒ සමාජ
හම්බෙච්ච අවස්ථාව ප්‍රයෝජනයට නොගත්තේ. සමාජ අභිවෘද්ධියට ප්‍රයෝජනෙට නොගත්තේ. ඇත්තටම අපි ඒකේ මුල් කාලේට යනකොට මේ හැදිච්ච එක දේවල් හැදෙන මුල් කාලය වෙනකොට ඒ කියන්නේ නීති විඥ වෘත්තිය කියලා කියන්නේ ඔය 1800 ගණන් වල අගභාගය වෙනකොට වර්ධනය වෙන දෙයක්. පොලිසිය 1860 ගණන් වල මං හිතන්නේ පටන් ගත්තේ. දැන් අවුරුදු 156ක් කියලා කියනවනේ. ඒ කාලේදී ඇති වෙච්ච එකක්. ඒ වගේ විවිධ සංස්ථා හදද්දී මුල් කාලේදී ඔවුන් ඇත්තටම බ්‍රිතාන්‍යයන් පුහුණු කෙරුවා මේ සමහර දේවල් වලට අනුව කටයුතු කරන්න. ඒතර මේකේ විශේෂයෙන්ම නිදහස දක්වා කාලේ අපි දකිනවා දැනට වඩා නීතිය මත මූල ධර්මයට ගරු කිරීම. උදාහරණයක් වශයෙන් නිකම්ම මිනිහෙක්ව හිරේට දාන්නේ නැහැ. මිනිසුන්ට අත්අඩංගුවට ගන්නකොට අපි දන්නවා පීනල් කෝඩ් එක හැදුවා සුද්ධෝ. ක්‍රිමිනල් ප්‍රොසීජර් කෝඩ් එක හැදුවා. අපරාධ නඩු විධි විධාන පනත, සාක්ෂි පනත. දැන් මේ වලට අනුව කටයුතු කරන නිලධාරීන් ගණනාවකුත් හැදුවා. ඒගොල්ලන්ගේ විකාශනය ක්‍රමවත්. මුල් කාලෙදී මේ අයට හුඟක් අමාරු වුණා. මේ සුද්ධෝ කියන විදියට වැඩ කරන්න. මොකද ඒ අය පුරුදු වෙලා තිබුණු සංස්කෘතියට අනුව ඒවා තිබුණේ නැහැ. ඔය මිනිහෙක්ව අත්අඩංගුවට ගනිද්දි මේ විදියට කරන්න ඕන අය, ඒකද නීතියක් තියෙනවා අය, එකට කරු කරන්න ඕන අය, ඒවා පොත්වල ලියන්න ඕන අය, ඊට පස්සේ පැමිණිලි දිනවා නම් පැමිණිලි ලියන්න ඕන අය. ඔය පුරුදු කිසි දෙයක් ලංකාවේ තිබුණේ නැහැ. මේක හොඳට පෙනෙන උදාහරණයක් තමයි මේ අත්අඩංගුවට ගන්නවයි කියන එක මේ මිනිස්සුන්ව ගිහිල්ලා නීති කඩීම සම්බන්ධයෙන් ඒක මුලින්ම කරන්න ශ්‍රී ලාංකීය පොලිස් නිලධාරීන් අරගෙන පුහුණු කරන්න ගත්තාම ඔවුන් හැම එක්කෙනාම කිව්වා බෑ කියලා මේක වැඩේ කරන්න. ඒක නිසා තමයි ඒ කාලෙදී ඒ වාර්තා වෙලා තියෙන වාර්තා වලට අනුව මැලේසියාවෙන් මිනිස්සු වෙන්න ගත්තේ පොලිසිය අමාර සේවායන්ට මැලේසියන් රටවැසියන්. මොකද ඔවුන්ට ඒ රටේදී ඒක පුරුදු වෙලා තිබුණා. ඒ නිසා උන් එක් කළා. ඉතින් ඒ වගේ එක පැත්තකින් තිබුණා මේ ප්‍රශ්න. මේ අලුතෙන් කියන දේවල් මේ පරණ කට්ටියට ලංකාවේ හිටපු කට්ටියට පුරුදු නැහැ. නමුත් ක්‍රමයෙන් ඒගොල්ලෝ මේ පුරුදු අල්ලගත්තා සෑහෙන ප්‍රමාණයක්. අල්ලගෙන පුල් කාලෙදී ඒගොල්ලෝ ඒ වලට පක්ෂපාතීව තමයි වැඩ කෙරුවේ. ඒක 100% හදන්න තරම් ඒ කියන්නේ දැන් බ්‍රිතාන්‍යයේ හෝ ඇමරිකාවේ ප්‍රංශයේ දෙන ප්‍රමාණයට හදන්න තරම් සංස්කෘතික වෙනසක් මේ රටේ සිද්ධ වුණේ නැහැ. මේ ටික දෙනා ඒගොල්ලන්ගේ වැඩි දෙනෙක් ඔය අද කියන වැරදි කරන්නේ. උදාහරණයක් වශයෙන් මේ පගා ගැනීම මේ විදිහට රාජකාරිය සඳහා දේවල් වලට මේ කාලෙදී ඒ වගේ දේවල් කළොත් ඒකට දඬුවම් කරනවා. ඒ නිසා පගා ගැනීමේ පුරුද්ද ගැඹුරු විදිහකට ඒ කාලෙදී තිබුණේ නැහැ. ඒක අංග සම්පූර්ණව තිබුණේ නැහැ කියන එක නෙමෙයි කියන්නේ. ඒක තාම පාලනය කරලා තිබුණා. සෑහෙන පාලනය කරලා තිබුණා. ඒ වගේ දැන් නඩුවක් අහනවා නම් සාධාරණව නඩු හැීමේ පුරුද්ද අපි හදාගත්තා. අපේ නඩු පොත් වලට ගියාම අපි දකින්නේ අපේ රටේ ඇති වෙච්ච පොලිස් නිලධාරීන් ඒ වගේම නීතිඥයන් නඩුකාරවරු ඔය මූලික අදහස් සාධාරණ විනිශ්චය ඒවා පිළිබඳව අදහස් අරගෙන අහිංසකයාගේ අහිංසකකම මත තමයි පූර්ව නිගමනය මත තමයි මේ සම්පූර්ණ ක්‍රමය හැදිලා තියෙන්නේ කියන එක තේරුම් අරන් කොහොම හරි කාට හරි දඬුවම් කරන වගේ පුරුදු ඒගොල්ලෝ ඒක පිළිකුලෙන් සැලකුවා. එතකොට මේ කාලය පුරාම දියුණුවක් දකින්නවා නීතිය මත පාලනය පිළිබඳ සංකල්පයයි
සමහර මිනිසුන්ගේ අයිතිවාසිකම් වලට එක්තරා ප්‍රමාණයකට ගරු කිරීමේ සංකල්පයයි යන දෙකම එක්තරා වර්ධනයක් අතීත කාලයට වැඩි. ඊට ඉස්සෙල්ලා තිබිච්ච කාලයට වඩා දියුණුවක් අපි දකිනවා. නමුත් ඒක අංග සම්පූර්ණ දියුණුවක් නෙමෙයි. මොකද මේවා යට තිබිච්ච සංකල්ප ලංකාවේ 10 වෙනි සතවර්ෂයේ ඉඳලා තිබිච්ච සංකල්ප වලට පටහැනි. ලංකාවේ සමානාත්මතාවය පිළිබඳව අදහස සොලී ආක්‍රමණයන්ගෙන් පස්සේ කුලීන කියන කණ්ඩායමක් බලවත් වීමත් සමග කුලීන කුලහීන කියන ભેදය රටේ ප්‍රධාන ભેදයක් බවට පත්වීමත් සමග වරප්‍රසාද විරහිත අයිතිවාසිකම් විරහිත කණ්ඩායමක් නිර්මාණය වුණා. ඒ අය තමයි ඇඳින්නේ කුලහීන හැටියට. හීන වෙලා තිබුණේ කුල නෙවෙයි. හීන වෙලා තිබුණේ ඒ අයගේ ශක්තිය හා බලය. අයිතිවාසිකම් පිළිබඳ අදහස. මිනිසුන්ගේ ඔළුව වලට සතවර්ෂ 9කට වැඩි කාලයක් කාවද්දලා තිබුණා. වැඩි කණ්ඩායමකට මේක කිසි අයිතිවාසිකමක් නැහැ. ඒගොල්ලන්ට කතා කිරීමේ නිදහස කියලා දෙයක් නැහැ. ඒ විතරක් නෙමෙයි. ඒගොල්ලෝ කතා වලට මැදිහත් වෙන්න ගියොත්, ඉහළ කණ්ඩායමක කැප්පෙන්න ගියොත් ඒගොල්ලන්ව මරලා දැම්මත් ප්‍රශ්නයක් නැහැ. ඒකට දඬුවම් දෙන්න කවුරුත් හිටියේ නැහැ. අසමාන දඬුවම කියන එක ලංකාවේ මුල් බැහැලා තිබුණු සංකල්පයක්. දැන් මේ සංකල්පය හුඟක් දුරට බිඳුන සුද්දන්ගේ කාලෙදී. නමුත් ඒක තිබුණ තව පැත්තක්. ඒක තමයි ජනතාවම තාම තමුන්ගේ බලය ගැන අවබෝධයක් ඇති කරගෙන තිබුණේ නැහැ. ඒගොල්ලන්ට තිබුණ අර පරණ අදහස්. මේ මහත්තුරු කියන දේවල් හරි. ඒගොල්ලන්ට අපිට ඕවලට ගිහිල්ලා කතා කරන්න අපිට බෑ. ඒ වගේම භාෂාවල් නිසා කතා කිරීමේ හැකියාව තිබුණෙත් නැහැ. ලියලා කරන්න ඔක්කොම ගියාම කවුරු හරි උගතෙක් ළඟට යන්න ඕනේ. දැන් මේ විදිහට අපි දකින්නේ නිදහසට ඉස්සෙල්ලා කාල පරිච්ඡේදය. ඒ කියන්නේ 18 වෙනි සතවර්ෂයේ මැද 19 වෙනි සතවර්ෂයේ මැද ඉඳලා 20 වෙනි සතවර්ෂයේ මැද විතර කාලේ අවුරුදු 100ක විතර කාලය වැඩි පළල් වීමක් තියෙනවා මිනිසුන්ගේ සමානාත්මය පිළිබඳ අදහස ගැන, නීතියට කරු කිරීම පිළිබඳ අදහස ගැන යම් අයිතිවාසිකම් මිනිසුන්ට තියෙනවා කියන උදාහරණයක් වශයෙන් කම්කරුවන්ට වෘත්තීය සමිති හදාගන්න අයිතිය. ඒක සුද්දන්ගේ කාලේදී ඇති වුණේ. මොකද ඒගොල්ලන්ගේ රටවල් වල වෘත්තීය සමිති කියන්නේ ස්වභාවික දෙයක් ඒ වෙනකොට. ඒ නිසා මේ රටේ වෘත්තීය සමිති හැදිච්චාම ඒගොල්ලෝ එකට ඉඩ දුන්නා. ඒ වගේම මේ ශාරීරික දඬුවම් අත් කපන්න, නහයවල් කපන්න, කකුල් කපන්න ඒ වගේ දිවිච්ච එක 1815 මේ ඇතිවෙච්ච ගිවිසුමේදීම තහනම් කෙරුවා. ඉතින් ඒ වගේ එක්තරා දියුණුවක් තිබුණා. නමුත් මේ නීති වලට යට තිබිච්ච මූලික සංකල්ප, මූලික වටිනාකම් ලංකාවේ වෙනකොට ඒ දක්වා තිබුණු වටිනාකම් අතර ගැටීමක් තිබුණා යටි. ඒක නිසා අර වෙන රටවල් වල වගේ ගැඹුරටම ගියේ නෑ යම් දේවල් කරන්න බෑ කියන එක. රාජ්‍යයට පවා යම් දේවල් කරන්න බෑ කියන එක ගැඹුරටම ගියේ නෑ. මොකද ඒ වටිනාකම් අපේ රටේ නෑ. ඒව හැදෙන්න උඟා කාලයක් යනවා. උඟා අරගල මැද්දේ ඒව හැදෙන්නේ. දැන් බ්‍රිතාන්‍යයේ ඒක හැදුනේ සිවිල් යුද්ධ මැද්දේ. නැත්තම් ඔය වගේම හිටිය කණ්ඩායමක් රදලියෝ කණ්ඩායම් ඒගොල්ලන්ගේ ඉස්සරහින් මේ ඒගොල්ලෝ කරත්තයක් එනවනම් ඒක මිනිස්සු අයිමුන් නැත්තම් උඹ මරන්න පවා බලය තිබුණා. ඒවා ගැන හොඳට වාර්තා වෙලා තියෙනවා. නමුත් ඒ බලය බින්දා. මේ රටවල් වල බල බිඳීමක් ඇති වෙනවා මේ වරප්‍රසාදිත කණ්ඩායමේ උන්ව එක සමාන තත්වයකට ගේන. අපේ රටේ අභ්‍යන්තරයේ අධ්‍යාපනයේ මාර්ගයෙන් වෙනසක් ඇති වුණාට
සමාජ සමාජ විපර්යාසයන්ගේ මාර්ගයෙන් ඒ වගේ තැනක් ඇති වුණේ නැහැ. මම ඊළඟට අහන ප්‍රශ්නේ මේ මම හිතන්නේ අර ප්‍රශ්නත් එක්කම යන වෙනත් කෝණයක තියෙන ප්‍රශ්නයක්. අපි අවසාන වශයෙන් ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. දැන් අපි දන්නවා මේ කාරණාත් එක්ක ඔබතුමා කතා කරා කුලිනයන්ගේ ආධිපත්‍ය පිළිබඳව තම කෙටි වශයෙන් මුලදී. ඒ පිළිබඳව වැඩිදුර කතා කරමු. මම හිතනවා කරාව සලාගම සහ දුරාව කියන කොළයන් තුන පසු කාලීනව තමන්ගේ ආධිපත්‍ය ගොඩනගාගෙන ඔවුන් යම් සමාජ බලපෑමක් කරමින් ඉදිරියට ආවා. ඒක කොහොමද ඇත්තටම ලංකාවේ සමාජයට බලපෑමක් කරේ මොකක්ද එතන උනේ කියන ඉතිහාස කතාව චුට්ටක් අපි මතක් කරොත් මම හිතනවා අපිට පහසු වෙයි තවදුරටත් ඉදිරියට යන්න මේ අන්තර් සම්බන්ධතාව ගොඩනගා ගැනීම කියලා. ඔව්. මේ පිළිබඳව කරපු පරිශන හා ලේඛන පවතිනවා. විශේෂයෙන්ම කුමාර ජයවර්ධන මහත්මිය විසින් මේ පිළිබඳව විශේෂ නිබන්ධනයක් කරලා තියෙනවා. මේ ඔය කරාව කුලයේ වර්ධනය ආදිය ගැන ඒක සමස්ත කුලයේම නෙවෙයි. දැන් බ්‍රිතාන්‍යයන් විසින් හදලා දුන්නා සමහර අවස්ථාවල් මුදල් උපයන්න සමහර කර්මාන්ත මාර්ග. උදාහරණයක් වශයෙන් රා පෙරීම. පස්සේ රා වලින් අරක්කු පෙරීම. ප්‍රධාන කර්මාන්තයක් බවට පත් වුණා. ඒකෙන් හුඟක් ධනපති ඇති වුණා. මුදල් තියන අය ඇති වුණා. ඒගොල්ලෝ මුලින් ගත්තම ඒගොල්ලෝ කුලීන පවුල් වලට අයිති වෙච්ච අය නෙවෙයි. නමුත් මුදලත් සමග දැන් බ්‍රිතාන්‍ය කාලේ වෙනකොට මුදල වැඩි වැදගත් වෙනවා උපතට වැඩි. ওই දෙකේ ගැටීමක් ඇති වෙනවා. ඒ ඉස්සර කාලේදී වැදගත් වෙන්නේ උපත විතරයි. කුලීන පවුලකේ පුදුරන එච්චරයි. අනිත් අයට ඒකට ඇතුල් වෙන්න බෑ. දැන් අලුත් ආර්ථික ක්‍රමය අනුව මුදලත් වැදගත් වෙනවා. එතකොට ඒකෙන් ගැටීම් ඇති වෙනකොට මේ කණ්ඩායම් බැලුවා අපිත් මේ සමාජ තත්ත්වය ඇති කරගන්න ඕන. එතකොට ඒ කාලේ තිබුණා ඔය උපසම්පදාව දෙන එක කුලීන පවුල් වල අයට දෙනවා මිසක් ඒගොල්ලන්ට කියන්නේ කුල පුත්‍රයෝ කියලා. දෙනවා මිසක් අනිත් කුල වල අයට දුන්නේ නැහැ. එතකොට ඒක ලබා ගැනීම සඳහා සමහර කරාව ඒ වගේ සමහර කුල වල අය ඒවට ඒගොල්ලන්ගේ හිටපු මුදලක් තිබුණා අය ඒවා ඒ දුන්නු ප්‍රධානයන් උඩ යම් ඥානයක් තිබිච්ච දරුවෝ ඉගෙන ගන්න හැකියාවක් තිබිච්ච අයව වෙන රටවල් වලට ඇරලා සියම ඒ කිව්වේ තායිලන්තේ බුරුමය යන වගේ රටවල් වලට ඇරලා එහෙදී උපසම්පදාව ඒගොල්ලන්ට ලැබුණා. ඇත්තටම ඔය තායිලන්තේ මිනිස්සු අදත් පුදුම වෙනවා කොහොමද බෞද්ධ ආගම කුලානුව වෙන් වෙන්නේ කියලා. ඔය නොයෙක් දේව ක්‍රම මාර්ගයෙන් මේ කණ්ඩායම් දියුණු වෙගෙන එකට විශාල ආධාරකයක් බවට පත් වුණා ලංකාවේ ඇතිවෙච්ච සමාජ ව්‍යාපාර දේශපාලන ව්‍යාපාර. මේ ව්‍යාපාර පසුබසම ගිහිල්ලා බලනකොට උගා දුරට මේවායේ නායකත්වයන් අරගෙන මේවට හුඟක් දායක වෙච්ච අය අයිති උනේ ඔය පෙර කාලෙදී කුලහීනයි කියපු කණ්ඩායම් වලට. ඒගොල්ලන්ගේ පළාත්වලදී ඒගොල්ලෝ ඡන්දයට පත් කරගත්තේ වාමාංශිකයන් හා ඒ සමාජ දර්ශනයක් තිබිච්ච අය. ඔය කවුරුත් විවෘතව කතා නොකරන දෙයක් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්ධනයේදී මොවුන් ඉතා දැඩි බලපෑමක් කෙරුවා. සී.පී.ඩී. සිල්වා බණ්ඩාරනායක මහත්මයාගෙන් පස්සේ ඒ ව්‍යාපාරය තුල හිටපු ප්‍රබලම නායකයා. එයා අයිති වෙන්නේ ඔය එවැනි කුලයකට. ඒ නිසාවටම තමයි ඔහුට බණ්ඩාරනායකගෙන් පස්සේ නායකත්වය ලැබුණේ නැහැ. දැන් ඔය රාජපක්ෂලගේ ප්‍රභවය ස්වභාවයෙන් ඇති වෙච්ච දෙයක් නෙමෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළේ. ඒකේ ඔය අනිත් කුල වලින් ආපු අයට ලැබිය යුතු තැන ලැබුණා නම්
ඒක මේ ඒ වගේ පක්ෂ වලට ප්‍රජාතන්ත්‍රවාදයට කරන්න තිබුණු සේවය ඊට වඩා විශාලයි. නමුත් මේ කුලීන මානසික තත්ත්වය ඊටාම බලවත් පාලන සංකල්පයක් ලංකාවේ අද වෙනකන් තියෙනවා. ඒ සංකල්පය තමයි ඔය පෞල් සංකල්පය කියලා මිනිස්සු කතා කරන්නේ. අපි මේක පටන් ගනිද්දී ඉස්සර හතේදී කතා කරුවා මේ පෞල් කියලා කියන්නේ ඔය රාජපක්ෂාරි බණ්ඩාරනායකාරි එහෙම පෞල් නෙවෙයි. ඒක තමයි කුලීන පෞල. කුලීනයි කියලා සලකා ගන්න පෞල. ඒ කණ්ඩායමෙන් පිටට මූලික වශයෙන් බලය යන්න දෙන්නේ නැහැ. නමුත් ඒක අද විශාල වශයෙන් තර්ජනයට භාජනය කරන තත්ත්වයක් රට පුරාම නිර්මාණය වෙලා තියෙනවා. මොකද ජනතාවගේ අධ්‍යාපනය, මානසික තත්ත්වය, ආත්ම ශක්තිය මේවා වල විශාල වෙනසක් ඇති වෙලා තියෙනවා. පරිවර්තනයක් ඇති වෙලා තියෙනවා. 20 වන සතවර්ෂයේ මුල් භාගයේ මිනිස්සු කල්පනා කරපු විදියට හිතන කණ්ඩායම් දැන් සම්පූර්ණයෙන්ම ඔගේ නැතුව ඉහිලා තියෙනවා. ඒතර මේ කණ්ඩායම් සමානත්වය ඉල්ලා සිටින ඔච්චරයි තියෙන ගැටලුව. පෙන්වන්න හදනවා මේ එක්කෝ ඔය මේ අරගලය මේක මහා විප්ලවයක් කරන්න එහෙම නැත්නම් ඒ වගේ දෙයක් මේ සමාජය සම්පූර්ණ අනිත් පැත්තට හරවන්න කරන ආදන වැඩක් මේක ලොකු ආර්ථික ගැටලු ඇති වෙයි එහෙම වුණොත් අර මෙන් කියලා. නමුත් ඇත්තටම ආර්ථික වර්ධනයට අවශ්‍ය ඉතාම වැදගත් දෙයක් තමයි රටවැසියන් අතර මිනිස්සු අතර ජීවත් වෙන මිනිස්සු අතර විශ්වාසයක් තියෙන එක තම සමානයි කියන. මම සුළු ව්‍යාපාරයක් පටන් ගත්තොත් ඒක කරගෙන ගිහිල්ලා සාර්ථක කරගන්න මට තියෙන ඉඩකඩ වෙන කාටත් වගේ තියෙන ඉඩකඩමයි කියලා. මම වෘත්තියකට යනවා නම් ඒ වෘත්තිය ඇතුලේ මගේ උපතවත් ඒව කාරණාවක් නෑ. තමුන් දක්ෂයෙක් නම් තමුන්ගේ රාජකාරිය හරියට කරනවා නම් යුතුයකම් ඉෂ්ට කරනවා නම් ඒ අනුව මහජන පිළිගැනීමක් තියෙනවා නම් එතකොට ඒකයි වැදගත්. එතකොට මේ දැන් තියෙන ප්‍රශ්නේ ගැඹුරටම තියෙන ප්‍රශ්නේ ඔය කුලීන මානසිකත්වය තර්ජනයට භාජනය වීම. මේක බින්දෙන මේක විශාල වශයෙන් බිඳිලා තියෙන්නේ. මොකද ඒක ගෙනියන්න මිනිසුත් නැහැ. මොකද ඒක ඇතුළෙම හිටු හුඟක් දෙනකොට මේ පිස්සුවක් කියලා තේරුම් අරගෙන මේ මිනිස්සුද ඒ රටරොත් දෙන්න කැමති නැහැ. ඒ පවුල් වල දැන් ඔය මාතර පැත්තේ ඒ වගේම යාපනයේ පැත්තේ වුණත් එහෙ ඇති වෙච්ච අරගල වලටත් එක මූලික හේතුවක් මේක. මේක මේ සිංහලෙන් විතරක් බලපාන දෙයක් නෙවෙයි. ඒ මිනිස්සු වෙන රටවල් වලට ගිහිල්ලා සාමාන්‍ය ජීවිත ගත කරනවා අනිත් මිනිස්සුන්ට සමානව. ඒ අය නිතරම කියන දේ තමයි මෙහෙදි කවුරුත් අහන්නේ නැහැ තමස කවුද තමන්ගේ අහවල් මොකකටද අයිතිද නැත්නම් මේ සුබ්බෙන් නෙවෙයි නේද ඒව අහන්න නැති තත්ත්වය අද ඇති වෙලා තියෙනවා. විශාල ආයතනවල ලොක්කෝ බවට බැංකුවල වෙන පිටරටවල වල බැංකුවල විශ්වවිද්‍යාලවල ඔය නාසා වගේ ආයතනවල පවා ප්‍රධාන තනතුරු දරන තත්ත්වයට කිසිම බාධාවක් නැතුව මුදෙක්ම තමුන්ගේ හැකියාවල් අධ්‍යාපනය උඩ එන්න ඉස්මත්තට එන්න පුළුවන්. නමුත් ලංකාවේ තවමත් කුලීන මානසික තත්ත්වය හා කුලීන මානසික තත්ත්වය උඩ පදනම් වෙන ඉඩම් පිළිබඳ අදහස්. ඉඩම් පාලනය ප්‍රදේශ පාලනය කර ගැනීම කුලීනයා සතු විය යුතුයි. එතකොට බයයි මැතිවරණ පිළිබඳව තියෙන ගැටලුව තමයි පල්හැකින් ඇති වෙන මිනිස්සු වැඩි ජනප්‍රියත්වයක් හදා ගන්න පුළුවන් මිනිස්සු තර්ජනයක් බවට පත් වෙනවා. ඒකට මිනිස්සු ඡන්දෙ දෙයි කියන බය ඇති වෙනකොට ඔවුන්ව මර්ධනය කරන්න බලන මුල ඉඳලා. ඇති නොවෙන්න ඇති වෙන්න ඉඩ නොදෙන්න. ඔය අදහස මත අරලා දාන්න කියලා කියන්නේ. ඒතර මේ මර්ධනයේ තේරුම තේරුම් ගන්න නම්
අපි යා යුතු වෙනවා වඩා ගැඹුරට කුලීන මානසික තත්ත්වය ගැන. 1968 ව්‍යවස්ථාව කුලීන ආධිපත්‍ය රැක ගැනීම සඳහා හා සමානාත්මතාවයේ වැඩි දියුණු වීම වැළැක්වීම සඳහා ඊටාම හිතාමතා නිර්මාණය කරන ලද නීතියක්. ඒකයි මේකේ තියෙන ගැටලුව. ඒකයි ඒක වෙනස් වෙන්න දෙන්නේ නැත්තේ. හැම එක්කෙනාම කියන මේක නරක ව්‍යවස්ථාවක් කියලා. එහෙම නොකියව එක්කෙනෙක්වත් හොයාගන්න බෑ දැන්. නමුත් ඒක නැති වෙන්න දෙන්නේ නැහැ. මොකද නැති වෙන්න දුන්නොත් නීතියට තියෙන තැන වැඩි වෙනවා. සමානාත්මතාවය පළල් වෙනවා. ප්‍රකාශන ශක්තිය මිනිසුන්ගේ වැඩි වෙනවා. සහභාගීත්වය මිනිසුන්ගේ වැඩි වෙනවා. ඒ මාර්ගයෙන් ලංකාව තුල නව ජීවනයක් ඇති වෙනවා. ඒ ජීවනය අවශ්‍යයි දූෂණය මරන්න නම්. දූෂණය කියන්නේ මිනිසුන්ගේ හිත් තුල දූෂණයට විරුද්ධව ඇති වෙන අකමැත්ත අසතුට ඒක නැති කරන්න ඕනේ කියලා ඇති වෙන තීරණාත්මක තීන්දුවක්. මිනිස්සු එහෙම හිතාගත්තොත් එතන ඉඳලා ගෙනියන්න බෑ. ඒක තමයි තියෙන තර්ජනය. අද කුලීන ප්‍රශ්නේ තියෙන්නේ එතනයි. තමුන්ගේ සමාජ තත්ත්වය හා ඒ තත්ත්වය තුල පවතින වරප්‍රසාද නැති වේ කියන බය. ඒ නිසා සමහර අය කියන්නේ මෙහෙම ගියොත් අපි ඔක්කොම නැති වෙනවා. ඒක තමයි 62 තිබිච්ච මානසික තත්ත්වය. ඒක තමයි 78 තියෙන මානසික තත්ත්වය. ඒ නිසා ඔය විවිධ අපි ඇත්තටම හැදෑරිය යුතු වෙනවා. ඔය විවිධ කුලයන් අඩුයි කියපු කුල හීනයි කියපු කණ්ඩායම් තුලින් ලංකාවේ සමාජ ප්‍රගතියට සිද්ධ වෙලා තියෙන විශාල වැදගත් කාර්යය. ලංකාවේ වාණිජ්‍ය බොහෝ දුරට වර්ධනය කෙරුවුන් කුරුදු වගේ කර්මාන්ත, පොල් කර්මාන්තේ ඒක වටේට ඇති වෙච්ච ඔය මත්ද්‍රව්‍ය නෙමෙයි මේ මද්යසාර වගේ දේවල් වලින් ඇති වෙච්ච ආදායම් ඒ වගේ කර්මාන්ත වර්ධනය සඳහා ප්‍රබලව කටයුතු කරපු කණ්ඩායම් තමයි ඔය දීවර කර්මාන්තය. උදාහරණයක් වශයෙන් ඒ අය තමයි ඔය කුල හීනයන් සඳහන් කියන්නේ. ඒ අයගේ තමයි දැනීම තියෙන්නේ. රටේ තියෙන කර්මාන්ත ගැන තියෙන දැනීම තියෙන්නේ. සාමාන්‍ය ගොවියා තමයි දන්නේ ගොවිකම ගැන. ගොවි කුලය කියලා කිව්වට ඒක නෙමෙයි අදහස් කරන්නේ කුලීන කියන එකේ. වැඩි ගොවි ගම කියලා දාන කණ්ඩායම යටතේ විශාල ප්‍රමාණයක් මේ සාමාන්‍ය අසරණ දුප්පත් මිනිස්සු. එදිනෙදා කෘෂි කර්මයෙන් හෝ කුලී වැඩ වලින් හෝ කම්කරුවන් වශයෙන් හෝ ජීවත් වෙන මිනිස්සු. නමුත් ඒ නිසා ඔය භාවිතා කරලා තියෙන වචන පවා ඇත්තටම ගත්තාම එකක් වහන්න කවුරුත් කතා කරන්නේ ලංකාවේ පවතින කුලීන සංස්කෘතිය. සිංහල බෞද්ධ සංස්කෘතිය යන නමින් හුඟක් දුරට විකුණන්න හැදුවේ කුලීන සංස්කෘතිය. ඒක අද බොහෝ දුරට යටපත් වෙලා තියෙනවා නොයෙක් හේතුන් උඩ. විශේෂයෙන්ම මිනිස්සු තුලම ඇති වෙලා තියෙන දේ උඩ ආගම්, ಜಾති මේවා මිනිස්සු බෙදන්න හේතුවක් නොවිය යුතුයි කියලා. නමුත් ඊට වඩා යටින් තියෙනවා අපි සමානයි. ඒ නිසා රටේ අද ඇති වෙලා තියෙන ආර්ථික අර්බුදය සොයන් නිර්මාණය කරපු ආර්ථික අර්බුදයක්. ඒක රටේ ස්වභාවික දියුණුවට ජනතාව අතර තියෙන ස්වභාවික සම්බන්ධකම් වල දියුණුවට බාධකයක් බවට පත් වෙලා තියෙන මානසික තත්ත්වය. ඒ කියන්නේ මුල් බැහැපු කුලීන මානසික තත්ත්වයේ විසින් නිර්මාණය කරලා තියෙන දෙයක්. ඒකෙන් ඉඩ දෙන්නේ නැහැ මිනිස්සුන්ට සහභාගී වෙන්න. ඒකෙන් ඉඩ දෙන්නේ නැහැ බුද්ධිමතාට බුද්ධිමතාගෙන් රට විය යුතු සේවය කරන්න. ඒකෙන් ඉඩ දෙන්නේ නැහැ
කර්මාන්තවල යෙදෙන අයට කරලා එකෙන් ලාභය ලබා ගන්න තමුන්ට කප්පම් ගැනීම මාර්ගයෙන් සුළු කර්මාන්ත කඩා දානවා. පගාව මාර්ගයෙන් නිදහස සඳහා තියෙන කරන හැම උත්සාහයක්ම කඩා දානවා. ඒ මාර්ගයෙන් කර්මාන්ත දියුණුව මරලා දානවා. කර්මාන්ත මිනිස්සු ලංකාවේ මිනිස්සු කර්මාන්තයට කැමති නැහැ කියන්නේ අන්තිම බොරු කතන්දරයක්. මේක තියෙන හැම කර්මාන්තයක්ම කරලා දෙන සාමාන්‍ය මිනිස්සු. නමුත් කර්මාන්තයේ ලාභය මේ මිනිස්සුන්ට එනවට කැමති නැහැ. ඒකට ඊට දෙන්නේ නැහැ. මොකද එහෙම වෙඩි දුන්නොත් ඒකෙන් සමාජ පරතරය සමාජ ගැටීමක් ඇති වෙනවා. ඒ නිසා ලංකාවේ ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කිරීමට තියෙන ප්‍රධානම හේතුව නම් ඒක කුලීන සංස්කෘතිය නියෝජනය කරන ව්‍යවස්ථාව. ඔව් අද අපි බොහෝ වෙලාවක් මේ සම්බන්ධව සාකච්ඡා කරා. අපි අද සාකච්ඡා කරේ බ්‍රිතාන්‍ය යටත් විචිත්තවාදයෙන් පස්සේ කොහොමද දෙවන පරම්පරාවක් නිර්මාණය වුණේ, ඒ හරහා කුලීනයන්ගේ නැගී සිටීම කොහොමද සිද්ධ වුණේ කියන කාරණය සහ එය ලංකාවේ ව්‍යවස්ථාවට කොහොමද ඍජුවම බලපාමින් තවදුරටත් ලංකාව නීතිය ආධිපත්‍ය නොපිහිටන රටක් බවට පත් වෙලා තියෙන කියන කාරණය මේ සම්බන්ධව තවදුරටත් ඉතා දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න අපිට බොහෝ කරුණු ප්‍රමාණයක් තියෙනවා. අපි ඔබට පොරොන්දු වෙනවා ලබන සතියේ මෙම සාකච්ඡාව ඉදිරියට ගෙනියන බව. ඒ අනුව අද අපි සාකච්ඡාව අවසන් කිරීමට මේ සූදානම් වෙන අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා ආසියානු මානව හිමිකම් කොමිසමේ වැඩසටහන් සහ ප්‍රතිපත්ති අධ්‍යක්ෂක නීතිඥ බැසිල් ප්‍රනාන්දු මහත්මයාට අපි බලාපොරොත්තු වෙනවා ඔබතුමාත් සමග මේ සම්බන්ධව ඉදිරි සතියේදීත් මේ දීර්ඝව සාකච්ඡා කිරීමට.